සුබ දවසක් හැමෝටම. අපි අද බලමු සොබා දහමේ දර්ශනයෙන් අපිට සතුට ලැබෙන්නේ කොහොමද කියලා. කඳු වැටි, ගංගා, සාගර, වනාන්තර මේවට අපි කියන්නේ ස්වභාවික නිර්මාණ කියලා. බලන්න මේ රූප රාමු දිහා. සිතට සැනසිලිදායක සුවයක් ලැබෙනව නේද? ඔව්. කොහොමද ඒ? මොකද්ද අපිට උනේ? හොඳින් නිරීක්ෂණය කරමු. අතීත අනාගත සිතුවිලි ජනනය කරමින් කාර්යබහුල වෙලා ඉන්න අපේ හිත නැවතුණා වගේ නේද? ඔව්. ඒ මොහොතේ අපට සුවයක් දැනෙනවා. සතුටක් දැනෙනවා. හරියට අප ළඟ තිබුණු සුවය සොබා දහමේ බාහිර දර්ශනයෙන් නැවත හඳුන්වලා දුන්නා වගේ. ඊට පස්සේ අපිට ඒ දර්ශනය වඩාත් චමත්කාර ජනක ලෙස දැනෙනවා. එයින් අපගේ සතුට ඉහළ යනවා.